hello ළමයි welcome back to my YouTube channel. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතින් අද අලුත් අවුරුදු vlog එක ගෙනාවා. අපි බලමු අවුරුද්දට මොනවද කරේ කියලා. මේ පාර ලිපගිනි මොළවන නැකත ඉදලා තිබුණේ 10:51ට. අම්මයි තාත්තයි වෙනම කුස්සියේ කිරිබත් හදනකොට අපි දෙන්න සාලේ ඉඳන් ලිපගිනි මෙලෙව්වා. ඉතින් බලන්නකෝ මේ අපේ ගෙදර ඉන්න පොඩි බබා තමයි ඇවිල්ලා ඉන්නේ. එයාත් ගිය අවුරුද්දේ චූටි. ගිය අවුරුද්දෙත් ওই විදිහටම ඇවිල්ලා බලන් හිටියා. දැන් මේ පාර දැන් ලොකුයිනේ. මේ පාරත් ඒ විදිහටම ඇවිල්ලා බලන් ඉන්නවා. එහෙනම් ඉතින් හැමෝටම සෞභාග්‍ය සපිරි සුබ අලුත් අවුරුද්දක් කියලා මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා. ළඟට තමයි ආසම නැකත එදිලා තිබ්බේ. ආහාර අනුභවය. මේක එදිලා තිබුණේ 12:06ට. දවල් 12:06ට. බලාගෙන හිටියා අම්මෝ අර වෙනද බඩගින්න ඉන්නවා වගේ නෙමෙයි. මේ වෙලාව දැන් නැකතටනේ තියෙන්නේ. එතකොට තව බඩගින්න වැඩි. ඔයාලගෙත් මෙහෙමද මුලින්ම අර අවුරුදු කුමාරයාට කියලා කෑම වෙන් කරනව නේද? අපිත් ඒ දේ කරා. ගෙදර ගෘහමූලිකයන් මුලින්ම පොල් තෙල් පහන තල්වන්නේ. ඉතින් ඒ වගේ අපේ ගෙදරත් තාත්තා පොල් තෙල් පහන පත්තු කරා. අම්මා බුදු පහන පත්තු කරා. අවුරුදු චාරිත්‍ර ගොඩක් කරන්නේ ගෙදර වයස පිළිවෙල අනුවනේ. ඉතින් ඒ වගේ තමයි තාත්තගෙන් පස්සේ අම්මා පොල් තෙල් පහන පත්තු කරා. ඊට පස්සේ පිළිවෙලට හස්බන්ඩ් මම පොල් තෙල් පහන පත්තු කරලා අපි කෑම මේසේ අලෙවි කරා. කෑම මේසේ අලෙවි කරා කියන්නේ ඒකට එහෙම නේද කියන්නේ? අලෙවි කරනවා කියන්නේ ඉස්සෙල්ලම ආහාර අනුභවයෙන් පස්සේ අපි කිරිබත් කනකොට මේ දෙවැනි අවුරුද්ද හස්බන්ඩ්ලා ගෙදර අවුරුදු සමරන. ඉතින් ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් අපි 4 දෙනා ලස්සනට අවුරුද්ද සැමරුවා. මේ අලුත් අවුරුදු චාරිත්‍රවල තියෙන එක චාරිත්‍රයකට වැඩිය අපේ පවුලේ තියෙන ආදරය කරුණාව ඒ හැමදේම එකට ඒ කියන්නේ වෙනදටත් වැඩියෙන් තේරෙන කාලයක්. ඉතින් ඇත්තටම සතුට ආදරේ මේ ඔක්කොම එකට එකතු වෙලා ඒ ගෙවෙන දවස් ටික හිතට අලුත් බවක් දැනෙනවා. මුලින්ම තාත්තා කිරිබත් එක බෙදාගෙන ඉස්සෙල්ලම අම්මට කවනවා. ඊළඟට ගෙදර ලොකු පුතාට කවනවා. ඊට පස්සේ මට කවනවා. අම්මගේ ආදරේ තාත්තගේ ආදරේ මේ විදිහට ලැබෙන්න අපි දෙන්න ඇත්තටම හරිම වාසනාවන්තයි. බලන්නකෝ අම්මගේ තියෙන ආදරේ පුතාට. ඔන්න ඊළඟට මට කිරිබත් කවනවා. ඉස්සෙල්ලම තාත්තා කිරිබත් කෑවුවා. ඊට පස්සේ අම්මා කිරිබත් කෑවා. පොඩ්ඩක් අහන්නකෝ අම්මා කියන කතාව. ලබන සැරේ අවුරුදු සමරද්දී අපි 5 දෙනෙක් වෙන්න කියලා. ඒකට නම් මට ලැජ්ජ හිතුණා හැබැයි. අපි දෙන්නටම ලැජ්ජ හිතුණා. ඔන්න ඊළඟට අපි කරේ නිදත් එක්ක ගනුදෙනු කරන එක. මේක ගිය අවුරුදු වල නම් අම්මා තමයි කරේ. දැන් හැබැයි අම්මා මට කරන්න කියලා කිව්වා. ඊට පස්සේ තමයි අපි හැමෝම ගනුදෙනු කරන්න ගත්තේ. කිරීමට සත්‍ය දෛර්ය වාසනාව ලැබෙන මුදල ඉතුරු
සාධක කරගෙන ශක්තිය ධෛර්ය වාසනාව. අවශ්‍ය දේ ගමනක්. බලන්නකො ඉතින් අම්මගේ පුතාගේ තියෙන ආදරේ. අපේ ගෙදර රතින්ඥා ඔය කිසිම දෙයක් පත්තු කරේ නෑ. මොකද අපේ ගෙදර චූටි බබෙක් ඉන්නවනේ. එයා අපි රචින්න කරලක් හරි ගිනි පෙට්ටියක් ලයිටරයක් මේ ඕන දෙයක් අතට ගත්තොත් අතට පයින්නවා බුරනවා. ඉතින් අපි කිසිම දෙයක් මේවා කරේ නෑ. මෙයාත් බය හින්දා. ඒකෙන් හින්දා අපි නිලා කෝරේ මමර චක්‍රය විතරක් පත්තු කරා. ඒක දිහා නම් හැබැයි බලන් හිටිය පොඩ්ඩක් ආසාවෙන්. හැබැයි අවුරුද්දේ මෙන්න මේ කොටසට නම් මම පොඩ්ඩක්වත් ආස නැහැ. මොකද දන්නවද මගේ හොඳම යාළුවා ජපන් ගියා. එයා මේක වෙනුවෙන් ගොඩක් කල් බලන් හිටියා. ඒක ආවට පස්සේ වැඩිපුරම සතුටු වුණෙත් අපි. ඒ වුණාට එයා නැති පාළුව ගොඩක් දැනෙනවා. ඊළඟට නම් යා අපේ අම්මලත් එක්ක. මේ අපේ නංගි තමයි මගේ ඇඟේ ඉල්ලිලා ඉන්නේ. එයාට හෙන සතුටුයි. ඉතින් ඔන්න ඔය විදිහට අපේ අලුත් අවුරුදු නිවාඩුව ගෙවිලා ගියා. ඉතින් අලුත් vlog එකකින් ආයේ හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.